දැන් මේකේ අපිට ගාන දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 5ක බරක් තියෙන අංශුවක් කිලෝග්‍රෑම් 2ක් තියෙන අංශුව දිහාවට එනවා කිලෝග්‍රෑම් 2ක් තියෙන අංශුව කිලෝග්‍රෑම් 5ක් තියෙන දිශාවට එන දෙන ප්‍රතිවිරුද්ධ දිශාවට එනවා කියලා කියන්නේ අතරම. හරිද? එකක් 10ක වේගෙන් එනවා අනිත් එක න 20ක වේගෙන් එනවා. එතකොට අපෙන් අහන්නේ මේවා ගැටුමෙන් පස්සේ යන ප්‍රවේග සහ ඒවායේ දිශාවන්. හරි? එතකොට ප්‍රත්‍යගතික සංගුණික E සමානයි භාගය කියලා දෙලා තියෙනවා. අපි ඒ චලිතයට සම්බන්ධව එඳගමු බලන්න මෙන්න මෙහෙම. මෙතන i කියලා දාගමු. කොහොමද දෙන්නගෙන් ඇති වෙන ආවේග දෙක කිනකට සමානයි. මෙතන 10යි මේ පැත්තට 20යි. එතකොට ගැටුමෙන් පස්සේ මෙයා මේ පැත්තට 20 වෙනවා v1 ප්‍රවේගයකින් කියලා ගමු. දෙන්න කැමති පැත්තට දාන්න පුළුවන් ප්‍රශ්න නැහැ. මෙයා v2 ප්‍රවේගය යනවා කියලා ගමු. හරි. ඔන්න ඕකයි අදාළ කතන්දර ටික. ওই ටික දැම්මට පස්සේ හදා ගන්න පුළුවන්. මොකද්ද i සමාන ඩෙල්ටා mv දාමු. i සමාන ඩෙල්ටා mv දාද්දි කොහොමද? අපිට පුළුවන් මේක බිඳුවයි මේ වගේ ස්කන්ධ දීලා තියෙනවා කිලෝග්‍රෑම් 5 සහ 2 ගානේ පහවතාවක් අවසන් ප්‍රවේගයෙන් තමයි ආරම්භ ප්‍රවේගය අඩු කරන්නේ. අවසන් ප්‍රවේගයේ දිශාව v1 නේ මේ පැත්තට තියෙන එහෙනම් ඍණ v1 අපි සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට අඩු කිරීම 10 ධන m වතාවක් m කියන්නේ එතන 2යි ඒක යන්නේ අපි සලකන දිශාවටමයි අවසන් ප්‍රවේගය v2යි මොකද ඒක සලකන දිශාවටම තියෙන්නේ හරි මේ පැත්තටම නෙමෙයි v2 අඩු කිරීම ඍණ අපි සලකන දිශාවට විරුද්ධ දිශාවට ඍණ 20 ඒ අඩු කිරීම හැමතිස්සෙම මෙතෙන්ට වැටෙනවා මේ අඩු කිරීම හරි උනෝක පොඩ අපි සුළු කරගමු මේ දෙන්නටම ඍණ පොදු වෙන ඍණ එළියට ගන්න එතකොට v1 ධන 10ක් කියලා එනවා මෙතන නම් ගැටලුවක් නැහැ දෙක වතාවක් v2 ධන 20 කියලා එනවා ඔන්න ඔහොමයි ඔතනින් සමීකරණයක් ගොඩනගන්නේ එතකොට v1 සහ v2 අතර සම්බන්ධතාවයක් වුණා අපිට ගොඩනගා ගන්න පුළුවන් එහෙම ගොඩනගාගත්තට පස්සේ මෙන්න මේ වගේ සමීකරණයක් එනවා හරි ඊට පස්සේ අපි දාමු නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දාද්දී අනිවාර්යෙන් දිශාවක් සඳහන් කරන්න ඕනේ කොහොමද නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දාද්දී ඍණ e ළඟාවීමේ ප්‍රවේගය සමානයි දුරස් වීම ප්‍රවේගය ළඟාවීමේ ප්‍රවේග කොහොමද මේ පැත්තට 10යි අඩු කිරීම ඍණ 20යි හරි මේ පැත්තට 10න් එනවා අඩු කිරීම ඍණ 20 මොකද මේ 20 එන්නේ අනිත් පැත්තටනේ සමාන දුරස් වීම ප්‍රවේගදී හොඳ ඍණ v1 අඩු කිරීම v2 හරි එතකොට ඍණ තියෙනවා මෙතනින් 10 20 30ක් කියලෙනවා මෙතනදී ඍණ v1 ධන v2යි එතකොට 30යි e කියන්නේ භාගයයි මම මෙතනට උනම් භාගය දාන්නකො මේ භාගය මෙතන ඍණ තියෙන මෙතන ඍණට කැපිලා යනවා මෙතන v1 ධන v2යි එතකොට v1 ධන v2 සමානයි 15යි. එහෙම නැත්නම් 15 සමානයි v1 ධන v2 v2 ධන v1 කියලා ලියන්නකෝ. හරි. ඒ ගැටලුව නැහැ මේ දෙවෙනි සමීකරණය. මේ දෙන විසඳලා අපිට පුළුවන් v1 සහ v2 යගයන් හොයන්න. එහෙම ගත්තාම සුළු කළ බලපුවාම පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණ දෙවතාවක් වැඩි කරලා ඒක සමගාමී සමීකරණ විසඳීමනේ. එතකොට v1 සමානයි 20 බෙදීම 7ක් කියලා එනවා. අපිට පුළුවන් උඩ සමීකරණ දෙකකට ආදේශ කරලා v2ට අදාළ අගයත් හොයාගන්න. එතකොට 85 බෙදීම 7ක් කියලා එනවා v2ට හරිද ඒක භාග විතර තිබ්බම ප්‍රමාණවත් නැහැ හරි අපි ගත්ත දිශාවලුත් හරිය කියන්නේ ගැටලුවක් නැහැ v කියන්නේ මේ පැත්තට 20 බෙදීම 7කින් v2 කියන්නේ මේ පැත්තට 85 බෙදීම 7කින් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ගාණක් එන්නේ ආයි චාලක ශක්තියෙන් සම්බන්ධ කරන්න පුළුවන් මේවට එහෙම දාලා දෙන්නත් පුළුවන් ඒ කියන්නේ ගැටුමට පෙර තිබූ චාලක ශක්තිය ගැටුමට පසු තිබූ චාලක ශක්තියට දරන අනුපාතය වගේ ගණන් දෙන්න පුළුවන්